Let's decorate our Christmas tree together. මේ පාර මම හිතුවා Christmas tree එකේ colours වෙනස් කරන්න ඕනේ කියලා. ඉතින් ඒකට මං හිතුවා මේ පාර red colour එකයි rose gold colour එකයි mix කරලා decorations කරන්න. ඉතින් මට එවින් බබා උදව්වට ඇවිල්ලා ඉන්නවා. හරිම excited මේ වැඩේට. ඉතින් මුලින්ම අපි දෙන්න එකතු වෙලා tree එක හරියට set up කරගන්න ඕනේ. මේකට පොඩි වෙලාවක් ගියා. ඉතින් කොහොමත් ලස්සන්ට tree එකේ branches ඔක්කොම දිග ඇරලා ටිකක් අර bushy ගතියට ගන්න ටික වෙලාවක් යනවා. ඒකට තමයි tree එක හරිම ලස්සන. ඉතින් ටික වෙලාවක් අරන් මේ වැඩේ කරගන්න. ඊට පස්සේ අපි බලමු මම කොහොමද tree එක decorate කරන්නේ කියලා. tree එකේ metal parts cover කරගන්න ඕනේ. tree එකේ branches ඔක්කොම ලස්සනට හදාගත්තට පස්සේ එතකොට තමයි tree එක ගොඩක් ලස්සන. ඉතින් මේකට මම cane basket එකක් තමයි use කරන්නේ. ඔයගලන්ට මතක ඇති මම ගිය පාරත් ඒක use කරේ. මොකද ඒක rose gold colour එකකින් මම colour කරලා තියෙන්නේ. spray paint එකක් use කරලා colour කරගත්ත එක. ඉතින් මේ පාර theme එකටත් ඒක match වෙන නිසා මම ඒක මේ පාරත් use කරනවා. ඉතින් අපි බලමු ඒකත් ඔක්කොම ලස්සනට set කරලා tree එක ඊළඟට අපි කොහොමද හදාගන්නේ කියලා. මේ පාර මම red and rose gold කියන colours තමයි mix කරනවා කියලා කිව්වේ. ඉතින් ඒ නිසා මම මේ වගේ net එකක් තමයි ගත්තේ. net එකක් ටිකක් දිග පටි වගේ කපා ගත්තා. කපලා මේ විදියට tree එකට fix කරනවා. tree එක වටේම මේක fix කරනවා මුලින්ම. ඉතින් ඔයගලන්ට මේක fix කරගන්න හීනි කම්බියක් use කරන්න පුළුවන්. පේන්නේ නැතුව මේක tree එකට fix කරගන්න. මුළු tree එකටම fix කරාට පස්සේ මේ විදිහට තමයි ඔයගලන්ට මේක පේන්නේ. ඊට පස්සේ තමයි මම ආසම වැඩේ. ඊට පස්සේ මම මේ විදිහට තව ලස්සන Christmas material එකකින් tree එක decor කරන්න යන්නේ. ඉතින් මේ විදිහට හීනි අපි කලින් ගත්ත red net එකට වඩා ටිකක් හීනි පැටි අරගෙන මේ විදිහට ඒකත් ෂූටි හීනි කම්බියකින් නැත්නම් ඔයගලන්ට ස්ටෙප්ලර් මැෂින් එකකින් ස්ටෙප්ලර්ස් දාගන්නත් පුළුවන්. ඊට වඩා කම්බියක් දාන එක ලේසි. මම ඉතින් එහෙම තමයි කරේ. ඔයගලන් කැමති විදිහකට ඔයගලන් ඩෙකරේෂන්ස් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මගේ tree එකේ අමාරුම වැඩ ඉවරුනේ. ඉතින් ලොකු වෙලාවක් යන්නේ නැහැ. හැබැයි ඉතින් ටිකක් පොඩ්ඩක් ඉවසීමෙන් මේ වැඩේ කරගන්න ඕන. ඊට පස්සේ මම මේක ඩෙකොරේට් කරගන්න ටිකක් ලොකු බෝබල්ස් යූස් කරනවා. මගේ ටිප් බෝබල්ස්ම තමයි රෝස් ගෝල්ඩ් කලර් එකෙන්. මම ගොඩාක් ඩෙකෝ කරන්න යන්නේ නැහැ මේ පාර. මොකද ටිකක් මම highlight වෙන්න දුන්නේ මගේ ribbons. ඉතින් ඒ නිසා මම ටිකක් බෝබල්ස් පොඩ්ඩක් අඩුවෙන් තමයි මේ පාර යූස් කරන්නේ. බෝබල්ස් ඔක්කොම ෆික්ස් කරලා බල්බ්ස් උත් ෆික්ස් කරන්න ඕනේ. warm white කියන කලර් එකෙන් තමයි මම බල්බ්ස් අරගෙන තියෙන්නේ. ඊට පස්සේ මම ගත්තා tree එක තව ටිකක් ලස්සන කරගන්න red color berries. berries උත් මම අර ඔයගලන්ට පේනවා ඇති මම ribbons ඔක්කොම tie කරපු තැන් වලට විතරයි berries උත් use කරන්නේ. හරිම simple විදිහට තමයි මේ පාර මම decorations කරනවා කියලා හිතුවේ Christmas tree එකට. තව ටිකක් ලස්සන කරගන්න මම red color berries ගත්තානේ. ඉතින් ඒක tie up කරපු ribbons tie up කරපු තැන් වල තමයි මේ විදිහට berries set කරේ. ඊට පස්සේ අපි බලමු කොහොමද මගේ අන්තිම ඒ කියන්නේ අන්තිමට මම Christmas tree එකේ අන්තිම වැඩ ටික කොහොමද ඉවර කරලා Christmas tree එකේ look එක ටිකක් enhance කරන්න කියලා. ඉතින් ඒකට මම rose gold මේ වගේ අතු ටිකක් use කරා. ඒ වගේ අතු 6ක් විතර use කරා ටිකක් Christmas tree එක ලස්සන කරන්න. ඉතින් මට බෝබල්ස් උත් චුට්ටක් ආව නම් හොඳයි කියලා හිතුණා. ඉතින් මම ටිකක් දාලා බැලුවම ඊට පස්සේ මට හිතුණා ඒක වැඩි කියලා. ඉතින් මම ඊට අයින් කරුවා. ඉතින් මේ රෝස් ගෝල්ඩ් අරතු වගේ තියෙන ඔක්කොම දේවල් මම එඩිස් එකෙන් ගත්ත දේවල්. මේ පාර ලොකුවට මම Christmas tree එකට නම් බඩු ගත්තේ නැහැ. ඉතින් මේ විදිහට තමයි මම Christmas tree එක හදලා ඉවරනාට පස්සේ තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝත් හිතන් ඉන්නවා නම් මේ අවුරුද්ද වෙනස්ම විදියකින් කලර්ස් වලින් Christmas tree එක ඩෙකෝ කරන්න. ඉතින් ඔක්කොම බඩු අලුතෙන් ගන්න ඕනේ නැහැ. මේ වගේ පොඩි changes ටිකක් කරලා Christmas tree එකේ colours වෙනස් කරගන්න පුළුවන් ඔයගලන්ට. මොකද ටිකක් ඔක්කොම baubles ඔක්කොම දේවල් ගන්න කිව්වොත් ටිකක් cost එක වැඩි. ඉතින් මේ විදිහට තමයි මගේ Christmas tree එක අපි හැදුවේ. Thank you for watching. Take care. Bye bye.